ඕකනේ අර ඔබ අහන සින්දුවේ තියෙන්නේ වස්තුව ඉල්ලන කස්සප පුතුනේ නේද? ඒතර කලාවව ළඟට මාව ගෙනියන්න. ඊට පස්සේ අර මහා රාජශ්‍රීයෙන් මඟුල් ඇතා පිට සියලු රජ කෙනෙක් වීදි සංචාරය කරනකොට කොහමද? ජරාවටපත් උන ඇවිද ගන්නත් අමාරු ඇතෙකුගේ කරේ දිරපු කරත්තයක් ගැට ගහලා ඕකේ නැංගුවා රජුරු. මිනිස්සෙක් මේ උදව්වට දාලා යවුවා කලාවැවට. ඊට පස්සේ අර වැඩ කරත්තය බලාගෙන යන මිනිස්සයා රාජපුරුෂයා විලඳ ටිකක් කකා යනවා. රජතුමාටත් විලඳ අහුරක් දුන්නා. ඒක කාලා රම්පත මේ කොලේක ලියලා දුන්නා තල් කොලේක මම මේ මිනිස්සයා ගැන කෙලෙහි ගුණ තියෙන කෙනෙක් මොග්ගල්ලාන උඹ රජ වුණොත් මොහුට තනතුරක් දීපන් කියලා. අර විලඳ ටිකට කෙලෙහි ගුණ තිබ්බා. සත්පුරුෂ රජ කෙනෙක්. මිනිසුන්ගේ ජීවිතේ වරදිනවා. නමුත් හොඳ කමනුත් තියෙනවා මිනිස්සුන්ට. එහෙම යනකොට හාමුදුරන් වහන්සේ නමක් සංඝයාට ගොඩාක් උදව් කරපු කෙනෙක්. එදා පින්නපාත ලැබිලා කටකතාවෙන් රජුරෝ කලාවැවට යනවා කියලා ආරංචියට කලාවැවට වැඩියා. රජතුමනි මොහොතක් ඉන්න කියලා පොඩ්ඩක් අර කට්ටිය නවත්තගෙන ගහක් යටට වෙලා අර දානෙන් භාගයක් තමන් අරන් කොළපතකට දාන ඉතුරු ටික දීලා රජතුමනි කණ්ඩ කියලා කිව්වා. ওই රජුරෝ මනුස්ස ලෝකේ අවසානයේ කාපු බත්පත හාමුදුරන් වහන්සේ නමක් ගෙනලා බොන්න. ඉතින් ඊට පස්සේ අටලෝ දහම මේක ඇති නැති වෙන හැටි ජීවිතේට මුහුණ දෙන්න ඕන ආකාරය හිත රැක ගන්න ඕන ආකාරය ගැන දහම් දෙසුවක්. ඒ රජතුමාට හිතුණා කියනවා මං ආයෙ රජ වුණා වගේ. දහම් කතාවෙන් සතුටු වුණා. කලාවැවට ගිහිල්ලා වතුර නාලා අද්දිගාරින්න පුළුවන් ප්‍රමාණයක් අද්දිගෑරලා කිව්වා මේක තමයි මගේ නිදානේ කියලා. මගේ නිදානේ මේකයි කියලා කලාවැව පෙන්නවා. පණිවිඩේ ගියා කුපිත වුණා. මිගාරටම කිව්වා කස්සප මරපන් ඕකව කියලා. දුට රජතුමාගේ බෑනා මෙයාගේනේ පලිගන්න අදහස මේ වැඩ කරන්නේ. මෙයා හිරේ ඉන්න රජතුමා ඉදිරියට ගිහිල්ලා සර්වාභරණෙන් ලස්සනට සැරසිලා කිණ්ඩියට hina වෙවි සක්මන් කරනවා රජුරෝ ඉස්සරහා. මේ මනුස්ස ලෝකේ මිනිස්සෙකුට මේ යුගයේ හිතෙන්නේ නැති සිතිවිල්ලක් ධාතුසෙන් රජතුමාට හිතුණා. ඒ තමයි මේ ජීවිතේ මගෙන් පලි අරගෙන දැන් පරලොවත් නසන්න හදනවා. ඒ මේකෙන් මං කුපිත වෙලා මැරිච්ච ගමන් මම උපදින්නේ නරක තැනක. මේ ජීවිතේ දුක් දුන්න මිනිස්සුන්ට පරලොවත් මං දුක් දෙන්න දෙන්නේ නැහැ. ඔයා වෛරයෙන් මැරිලා යකෙක් ප්‍රේතෙක් භූතෙක් සර්පෙක් වුණොත් ඔයා පරලොවත් දුක් විඳිනවා සතුරා නිසාම. ඔය සතුරට දෙන දුකක් මේ ජීවිතේ දීලා ඔබ ඔහුට මිස්සිත වැඩුවොත් එයාට ඔයාට පරලොව දුක දෙන්න බෑ. ධාතුසේන රජුරෝ කල්පනා කළා මම මෙයා නිසා පරලොව දුක් විඳින්නේ කියලා තමන්ට ආදරණීය පුතා මුගලන් සිහි කරලා ඒ ආදරේම බෑනටත් යොමු කළා. ඊට පස්සේ මෙසිතින් ඉන්නකොටම රජතුමාගේ ඇඳුම් ගැලෙව්වා. මේ සර්වාභරණයෙන් සැරසීලා මහා රාජශ්‍රීයෙන් රන් රිදී මුතු මැණික් දියමන්ති පැලදගෙන හිටපු රජුරවන්ටත් ඇඟේ නූල් පොටක් නැති වෙන දවසක් ආවා. අටලු දහම ඕක තමයි සසර. අපි ඔය අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ අද කල යුතු කුසල් අද කරන්න හිත මැරෙයිද කියලා කවුද දන්නේ?
මහිනෝ සංගරන්තේන මාර සේනේන මච්චුණා. මහා සේනා ඇති මරු සමග ඔබ ගැසූ ගිවිසුන් නැත. අපි කල්ලිල්ලලා ගහපු ගිවිසුන් නැහැ. මම උනත් මේ බණ කියලා මේ අද්දින්ද ජීවිතේ හරි අවිනිශ්චිතයි.